එන්න එන්න වාඩි වෙන්න පුතා. කමක් නැද්ද සර්? කමන්න වාඩි. නම් මොකද්ද කොල්ලෝ? මුදියන්සලාගේ ටිකිරා හේරත් බණ්ඩාර. මොකක්? මුදියන්සලාගේ ටිකිරා හේරත් බණ්ඩාර. හොඳයි. ටිකරා. මේ කොල්ලෝ මොකද මීට කලින් කොහෙද වැඩ කරලා තියෙන්නේ? වැඩ කරලා තියෙනවා සර්. ඉතින් හැමතැනම වැඩ කරලා තියෙනවා. දැන් මේ හොඳ චෙප් කෙනෙක් නේ හොයන්නේ. උයන්න කෙනෙක්. ඉතින් පාට හොඳට උයන්න පුළුවන්. උයන්න කයන්න මයන්න අයන්න ඕන දෙයක් පුළුවන් සර්. නෑ පුතා අකුරු නෙවෙයි මං අහන්නේ. මං අහන්නේ වාට කෑම හදන්න පුළුවන් හොඳට. කුක් කුක් පුළුවන් සර්. අපේ මුළු පරම්පරාවෙම ඉතින් කුක්ලා තමයි. අපේ පාපා තෝමස් කුක් ඔව් ඇති පුතේ. මම පොඩ්ඩක් දැන් වාගේ මේ රාජකාරියේ තියෙන අත්දැකීම් පිළිබඳව පොඩ්ඩක් අහන්නේ. මට කියන්න බලන්න දැන් අපි 20 දෙනෙකු විතර 20 දෙනෙකුට විතර කෑම හදනවා නම් කෑම ප්‍රමාණවල අපි කියමුකෝ මාළු කාරියකුයි වට්ටක්ක එතකොට බෝංචි කියලා හිතන්න. ඔය තුනෙන් කොයි කොච්චර වගේ ප්‍රමාණවල ඕන නේද? මට ඉස්සෙල්ලා කියන්නකෝ සර් මොනවද මාළු වර්ගය කියලා. අපි හිතමුකෝ පුතා මාළු සාලයෝ කියලා. අපෝ සර් සාලයෝ නම් ග්‍රෑම් 250ක් ඇති. ග්‍රෑම් 250කින් කොහොමද සාලයෝ හදන්න 20 දෙනෙකුට? සර් එක සාලයව තුනට කපනවා. තුනට කපලා උයනවා. කියන්නේ එහෙම හරියන්නේ නැහැ. මොකද්ද කුක් කෙනෙක් කියන්නේ මුළු හදවත වගේනේ හොටෙල් එක. ඔය විදිහට ගෑම් මේම හදලා මේ කරන්න බෑ පුතා. ටිකරා පාට සිකුරු රස්සාව වගේ කරන්න මොකද දාලා දුන්නොත් කැමතිද? කවන්නේ සර් මොන රස්සාවක් හරි කමන්නේ මේ කරන්න පුළුවන් කමන්නේ. මොන රස්සාව දුන්නත් ඉතින් ආවට ගියාට කරන හරියන්නේ නැහැ. ඒක වගකීමෙන් හරියට කරන්න ඕන. කරන්න සර් පළපුරුදු තියනවද? පළපුරුද්ද ඕනේ නැහැ සර්. වැඩක් පාර දෙන්නකෝ වැඩේ කරලා දෙන්න සර්ට. හරි. පුතා හිතන්නකෝ ටිකරා මම දැන් ඔයා ගන්නවා අරගෙන ඔයා දානවා බැංක් එකට වැඩට. ඔව් සර්. බැංක් එක රස්සාවට දානවා සිකියුරිටි. හිතන්න රැට එනවා. අද රැට එනවා බැංකුව මංකොල්ල ගන්න හොරු ටික. ඔව්. හිතන්න ඔයාගේ ප්ලෑන් එක කොහොමද ඒක නවත්තන්න? සර් මට ඉස්සෙල්ලාම කියන්නකෝ හොරු වෙන්න කියලාද නැද්ද? හොරු කොහෙද මිනිස්සු කියලා එන්නේ? ඈ? මේ තා පොලිමේ ගොඩක් ඉන්නවා. මේ පැත්තකටලා ඉන්නකොට පැත්තකටලා ඉන්නු. රස්සාව දෙනවද මට? හරි මේ පැත්තකටලා ඉන්න අනිත් කට්ටිය වැට්ටි ඉවර කරලා රස්සාව දෙනවද? අතු ගන්න හරි දෙනවා. හරි සර් මම ඉන්න කියනවා සර්. හරි මම අනිත් එක්කන යවන්න. රස්සාව දෙනවද? දැන් මොකටද රස්සාවට ආවේ? මොන රස්සාවට? එහෙම රස්සා දෙන්න තරම් නෙවෙයි මෙතන. හරියට නෑ සර්. හරියන්නේ නෑ යාව. ඉන්න පොඩ්ඩක්. එහෙම සර් ඔයාලා යනවාද තියෙන සුදුසුකම්? මේ ඔයා යන්න එහෙම රස්සාව දෙන්නේ නැහැ. ඉස්සෙල්ලා රස්සාවට එනකොට ඒකට සුදුසුකම් අරන් එන්න ඕනේ. එහෙම යා හරියන්නේ නෑ. මේ තමුසියනෝ මං කියවන සර් හරියට නෑ රස්සාව මිනිසුන් මාව ගන්න ඕන රස්සාව මං කරන්න. ඕන රස්සාව මං කරන්න. කොටෝඩිය නියමන් ටික. ඒ වෙලාවේ මං එහෙම තමයි. මොන කොල්ලේ? ඒව තමයි සර් මට ඕනකට දෙන්න මං කරලා දෙන්න ඕනකට මං කරන්න. නම්බර එකට ඒ ජොබ් එක නම් කරා ඔයා. ඒක ඒ ගැන ඔයාගේ හොඳ පළපුරුද්දක් තියෙනවා කියලා මං හිතනවා. මට කරන්නම් බැරි වැඩක් ටිකලා උක. මට කරන්නම් බැරි වැඩක්. මම ඔය වගේ රස්සාවකට තෝරගත්තොත් මොකද කරන්නේ? මිනිස්සු වල රස්සාව. ඔව් මං කරලා දෙන්න සර් ඕන රස්සාව. මට දෙන්න බාර දෙන්න ඕන රස්සාව මං කරලා දෙන්නම්. මොකද ඔය ගෙවල් වලින් ඉඳන් මිනිස්සු එලවන්න තියෙනවා. හැබැයි ගෙවල් වල කුඩිය ගෙවන්න නැතු මට එහෙම ඒ වගේ සර් බාර දෙන්නකෝ. මං කරලා දෙන්න ඕන රස්සාව. හරි මම දැන් කතා කරලා ඔයාගේ පත්නිය මම දැන් හදලා දෙනවා. දැන් දෙන්නකෝ දැන්.
ඔය ටොඩා මිනිස්සු මං එලවල දීලා. බලමු. ඔන්න මං වාගේ නම දැම්මා. දෙන්නකො සර්. හරි. මට බෑ සර් ඔය නිකන් මේ කටින් වචන වල නැහැ. මට ලියකිල්ලක ලියලා දෙන්නකො. ලියවිල්ලක ලියලා දෙන්නකො. හරි පත්තියම ලියමු. මං කරලා දෙන්නම් රස්සාව ලෝණ දියු. එළවලු රස්සාව මම දන්න කරන්න ඕන මොකද ඕන කියලා. ආවද එළවන්න ඕන කියලා මම දන්න. හරි වෙන සුදුසුකම් බැලුවෙත් නෑ ඔන්න මොකෝ. ඔයාගේ එකම සුදුසුකමට මේ ජොබ් එක දෙන්නේ. දැන් හරි. ඔයාට රස්සාව කරන්න පුළුවන්. හෙට ඉඳලා ජොබ් එකට එන්න පුළුවන්. දෙන්නකො සර් ඔක ඉස්සෙල්ලා මට මම බලාගන්න. හරිනේ. දන්නවා දැන් එළවලුට කවුද කියලා. වට ඉන්නම්. එනවා ඔක්කොම එනවා. ඔක්කොම එනවා. ඔක්කොම එළවුවා සර්. ඔක්කොම එළවුවා. මොනවද කරේ? ඇයි මොනවද කරේ කියලා අහන්නේ? ඔක්කොම එළවුවා. තව චෙෆ් කෙනෙක් එහෙම ගත්තේ නෑ ඉන්ටර්විව් එකට ලම් කොච්චර ඇවිල්ලා හිටියද? මට වඩන්න ඒවා නෑ කිය කතා කරන්න බා. තමුසෙත් කතා කරන්න බා වැඩි. වැඩේ ගානවත් තමුසෙත් කරනවා. මට කතා කරන්න එහෙම යනවා. තමුසෙත් යනවා.